අයිබෝන් ඩෙකෝලැබ් අප අද මේ පොඩි වැඩකටාව නුවරට ඒ ගමන් ආවා අපේ පාරිභෝගික මහත්තය කම්බෙන්න. ඉතින් හිතුව පොඩි වීඩියෝ එකක් කරන්න මේ වීඩියෝ එක කරන්න හේතුව වුණේ මේ මෙතුමා මෙතන විශේෂ වගා කටයුත්තක් කරගෙන යනවා. ඉතින් අපි ඒක නිසා මේ හිතුවා මේ විශේෂ වගාව ගැන පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් අපි කතා කරලා බලමු එතුමත් එක්ක මේ වගාව මොකද්ද, මේ වගාව කරගෙන යන්න හේතුව මොකද්ද වගේ දේවල්. ඉතින් අද අපිත් එක්ක ඉන්නේ සරත් මහත්මයා. සරත් මහත්තයා විශේෂ වගාවක් මෙතන කරගෙන යනවා. අපි පොඩ්ඩක් ඒක ගැන විස්තර අහලා බලමු. මේ ඒ වගේම මේ සුවිශේෂී වගාවක් මේක. මං හිතන්නේ ලංකාවේ අල වර්ග කීයද මාම? මගේ ළඟ දැනට තියෙනවා අල වර්ග 54ක්. අල වර්ග 54ක්. ඉතින් විශේෂ වගාවක් මේක. මට මේක මූලිකම හේතුව දැන් මේක වඳ වෙලානේ යන්නේ, නැති වෙලා යන්නේ. ඉදිරි පරම්පරාවට මේක දකින්නත් නැහනේ. එතකොට මේක සංරක්ෂණය කරන්න මූලික පරමාර්ථය උනේ. ඉතින් මට ඒකට ලොකු සහයෝගයක් හම්බුනේ මහත්තයලාගෙන්. මට මේ විදුලි වැටුනේ. දැන් මේ අතර වටේම කැලේනේ තියෙන්නේ. හිඟුරල කියලා. ඒක මේ බබාලා නැති අයට මේ කිරට මාළු කණ්ඩ කියලා තියෙනවා ආයුර්වේදයේ. ඒකට හොඳ ඉල්ලුමක් තියෙනවා. මෙන්න බලන්න ඒකේ කොලෙත් වෙනයි. මේක ටිකක් ලොකුයි නේද කොලේ? කොලේ ලොකුයි. උඩ තියෙනවා ගෙඩි. ඔව්. අර මෙන්න මේ හැරි ළඟේ තමන් දැක්ක වෙල කාලා තියෙනවා. ඒකේ ලොකු අලයක් හැදිලා තියෙන්නේ. ඔව් ලොකු. ගෙඩියක් වගේ. ඔය ගෙඩි ලොකු වෙනවා. මෙන්න මේ තියෙන්නේ මේ වෙලේ. මේ තියෙන්නේ උඩල. ඔව් ලොකු වෙනවා. අර තියෙන්නේ ගොඩක්. සාමාන්‍යයෙන් ගෑස් 500ක් විතර වගේ වෙනවා. උඩල. මේ පැත්තේ ගන්න ලොකු එකක් තියෙනවා. මෙතනදී මම මේක ඔයිට කලින් දැකලා නැහැ. ඕකේ උඩ තමයි ආලෙන්නේ. මාත් මෙන්න මේක මේ අවර කියලා જાතියක්. මේ වගේ ඇට මේ කික්නි අමාරුවට දෙන්න ඉන්දියාවෙන් ගෙන්නන්නේ ලංකාවට. මෙච්චර හදන්න පුළුවන් රටේ අවර. දම්බල වර්ග තියෙනවා 4-5ක්. මේවා මේ හරිම ලේසියෙන් වවා ගන්න පුළුවන් නේද? උවමනාව තියෙනවනේ හදා ගන්න පුළුවන්. මාතෝ මේක මොනවද කරන්න බැරි ලංකාවේ. මේ තියෙන්නේ අන්න බලන්න ඒක කොලේ වෙනයිනේ කුකුලල. කුකුලල ඒක? ඔව්. දිග දම්බල. හරි. මේක නේර යාර දම්බල කියලා තියෙනවා. මේකත් මේ ලංකාවේ වර්ගයක්ද? ඔක්කොම දේශීයව. මේකෙම තව තියෙනවා හාල්මැස්සන් නම්. දැන් නම් ඔය හයිබ්‍රිඩ් වර්ග එක වෙනවනේ. ඒවා මං ගාව මොනවත් නෑ. ඒවට මං කැමතිත් නෑ. මෙන්න මේක මාත් මේ කොළමැල්ලුම් ඊයේ කඩුවා. දැන් අදත් එක්කෙනෙක් ඇවිල්ලා කඩන් ගියා මේ අහස් තොම්බතු. මේකේ කොළේ කන්නත් පුළුවන්, ගෙඩි කන්නත් පුළුවන්. මැල්ලුම හරි රසයි. හරි. මේක මේ අර යාරු ගම. මෙන්න බලන්න තව අල වර්ගයක්. මේකට කරිංගල කියලා කියනවා. කඳල කියලා කියනවා. මේ කඳ එනවා ගොඩාක් උඩට. මේ උඩට දාපුවාම මේ බාණ්ඩු කඳේ සයිස් මේ කහපටයි මේක. මෙතනින් කපලා ගන්නවා අඩියක් විතර ආවට පස්සේ මේ පුවක් ගා වගේ ලොකු වෙනවා. මේක උයලද කන්නේ? තම්බලා කන්න පුළුවන්. මාළු කන්නත් පුළුවන්, තම්බලා කන්නත් පුළුවන්. හරි විශාලයි ගහත් නේද? ඕ කඳල. හරි. කඳල මේකට කහංගල කියලා කියනවා. දෙපාර්තමේන්තුවේ කියනවා කහංගල කියලා. මේ තියෙන්නේ ඔක්කොම මේ හරිය තියෙන්නේ හිඟුරල. තනම අල වර්ග තමයි තියෙන්නේ. මුළු අත්තෙන්. මේ වැස්ස වැඩි වුණා මහන්ට කැලේ වුණා. මම තනියමනේ. කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය හම්බ වෙනවද? මොනවත් නැහැ මහත්තයෝ. රජයෙන් කියලා ඉතින් මොනවා කිසිම දෙයක් නැහැ. එහෙමනේ. ඒ මනුස්සයන්ට මේ රජයෙන් උදව් කරනවා නම් මේවට කොච්චර බලන්නකෝ මනුස්සයන්ට. ඇත්තට මේවා සංරක්ෂණය කරන එක ගොඩක් වටිනවා මාමා. අනිත් එක මහත්තයෝ මෙයන්ටකෝ දැන් සමෘද්ධිය කියලා මාසෙන් මාසෙට දෙනවට වැඩිය මනුස්සයෙකුට අක්කර කාලක් හරි ඉඩමක් තියෙනවනේ. දැන් සමහර ඒවා තියෙනවනේ මල් පෝච්චි වල හදන්න පුළුවන්. පොළොව නැති වුණා කොන්ක්‍රීට් ස්ලැබ් එකක් උඩ වුණා. සමෘද්ධිය දෙනවට වැඩිය ඒ මුදල එකවර වියදම් කරලා ඒ මනුස්සයාට දැල් ටිකක් මොනවා හරි මේ පැල ටිකක් කරන් දුන්නා නම් ඒ මනුස්සයා ගොඩ. ඒත් මේ තියෙන්නේ තෙල්වල එක වර්ග තියෙනවා ඒක. හැම තැනම තියෙන්නේ අල තමයි.
මේ වතුර මාම උල්පත් වලින් එන වතුරද? උල්පතක් තියෙනවාද මගේ? ඒ උල්පතෙන් බට දාලා වගා කටයුතු වලට වතුර ඉතින් ලොකුවට ප්‍රශ්නයක් නැහැ මෙහි නේද? මෙහෙට මේ මධ්‍යම පළාතට කොහොමත් වතුර ප්‍රශ්නයක් නැහැ. පායනවනේ මේ වයින්නවනේ. වැස්ස වැඩිකම මෙහෙ තියෙන්නේ. දැන් මේවා ඔක්කොම උෂ්ණ පළාත් වලට නිර්දේශ කරපුවානේ. ආයෙ තියෙනවා අල වර්ගයක්. දැන් මාම මෙතන දැන් මේ හැදෙන අල වර්ග ගොඩක් මේ කියන්නේ මේ ප්‍රදේශයට විතරක් ආවේනිකද නැත්නම් එහෙම නැත්නම් අපිට ඕන තරක හදන්න පුළුවන්ද? මේවා වැඩියෙන්ම හරිනවා මේ උෂ්ණ පළාත් වල. දැන් අපි කුරුණෑගලනේ අපිට ප්‍රශ්නයක් නැහැ. කුරුණෑගල පොළොන්නරුව පැත්ත. මේක මාත් මේ මම ඒ අතරේ මේ ඖෂධ වර්ග මේ මොන හරි වෙන එක ගැලවක මේ කර කස්තුරිකා. ඔව් ඖෂධ වර්ග ගොඩක් තියෙනවා මගේ ළඟ. ආයේ අල වර්ගයක් පෙන්නන්න මේ බතල වර්ග මේක පෝච්චි බතල. මේක මල් පෝච්චි හිටවන්න පුළුවන් වැලේ යන්නේ. බතල වර්ග පඳුරු හැදෙන්නේ ගොඩක් ඒකනේ. පඳුරු හැදෙන්නේ. බතල වර්ග තියෙනවා 5ක් 6ක්. දැන් ඇත්තටම අපි දන්නේ බොහොම පොඩි වර්ග කීපයක්නේ. ඒ වුණාට මේ ගොඩක් වර්ග තියෙනවා. ඔන්න බලන්න මම මේවා තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ මගේ කොම්පෝස්ට් වල. මේ එළු පොහොර නේද? ඔව් එළු පොහොර. කොම්පෝස්ට් හදලා ඒ වලින් තමයි වගා කටයුතු කරන්නේ නේ. ඔව් මේ දැන් ගිය සැරේ වත්තේ භාගයකට ඕකෙන් තමයි දැම්මේ. ආයේ හොඳ ඖෂධයක් තියෙනවා මහන්තෝ ආන් අතන ඒකත් අල වර්ගයක් තමයි පෙන්නන්න ළඟට යන්නේ. මේ අලුහන් වලට ඒ අලේ කපලා දෙහි අඹුලෙන් හොඳට තලන මිරිකලා ගන්නවා කොට අඹරලා. ඊට පස්සේ අලුහන් වලට ගාලා ඇඟේ ගාලා ටිකක් වෙලා ඉඳලා නානවා. දෙකක් තුනක් ගන්නකොට ඉවරයි. මේ තියෙන හාල් මස්සන් දම්බල කියලා එකක්. පුකුරු හැදෙනවා. මෙන්න මේ අල වර්ගයේ මෙන්න මේකත් අර කිඩාරම් කියප එකක් නේද? ඔව් කිඩාරම්. මේ අල වර්ගයේ කොළ කන්නේ ලූණු වල. මේකට මේ ගම් වල මිනිස්සු කිරි අලපතු කියලා කියනවා. නියම නම ලූණු වල. මේකේ කොළේ සම්බෝලේ කන්න පුළුවන් අමුයි. දැන් අනිත් අල වර්ග නිකන් කටකසන ගතියක් තියෙනවා. මේක එහෙම ගතියක් නැහැ නේ. නෑ මේක මැල්ලුම කන්න පුළුවන්, සම්බෝලේ කන්න පුළුවන්. ඒක. ඒකට මේ කිරි අල වර්ගය වෙනයි යන්න බලන්න. පාටත් වෙනස්, ගහ වෙනස්. ඕකට මම කියන්නේ මේ කොළ කිරි අල කියලා. කොළ කිරි අල. කොළ පාට හින්දා කොළ කිරි අල කියනවා. මේ කිඩාරම් වල මාම බෝ කරන්නේ කොහොමද? මේ අලෙන් අරගෙන ඕකේ වටේට එනවා නිකන් මේ වෙනවම පැල එනවා. මේ කරුංක වගේ එනවා වටේට. මංගුස් තාම ඉදිරිය නෑ මහත්තයා ගෙඩියක් දෙන්න. මැංගුස් ගහකුත් තියෙනවා නේද? ඒ පළතුරු වර්ග ඕනේ නැතිනේ. මේ තියෙන මැංගුස්. පළතුරු වර්ග තියෙන ඕනේ. අපි මැංගුස් ගෙඩිය දැක්කට මේ ගහ දැකලා නැහැ. පළතුරු වර්ග ගොඩක් තියෙනවා. ජාවාල. ඒක මේ වතුරෙන් තම්බන්න බෑ, හුමාලෙන් තමයි තම්බන්න ඕනේ. නැත්නම් දිය වෙලා යනවා. ජාවාල. කොහොමද? අර මේ යන්නේ පොඩි වෙලා. හරි ෂූටි වෙලා කියන්නේ ඒකද? ගලවලා ආය අලුත් හිටෝපු එකනේ. මේක ජාවාල නේද? ජාවාල. මේක මේ තම්බන්න හුමාලෙන් තම්බන්න ඕන. වතුරට දාලා තැම්බුවොත් එහෙම දිය වෙනවා. ඕ මාත් පිටිපස්සෙන් තියෙන ටන්ටින් වෙලා. මේක ටන්ටින් නේද? හරි. ඕක ඊටවල පළතුරක්. උයලත් කනවා නේද? කටන් කුලේ තමයි. දැන් මිනිස්සු ඔක්කොටම කිරියල්නේ කියන්නේ. ඔව්. මෙන්න බලන්න මේක. මේ කළු කිරියල. කළු කිරියල. ඔන්න බලන්න ගහේ පාට, දම් පාටයි. කළු කිරියල. ආයේ තියෙනවා මේ වෙල්වල කොළ තියෙන්නේ. ඒ ගහ වගේ ගහ කළු පාටයි මේ. මං කිව්වර මේ අර අලුහන් වලට. මිනිස්සු මේ කඩේ තියෙන ආලේප ගාලා මං දැක්කා ටීවී එකේ පෙන්නනවා අර ගෑනු කෙනෙක්ගේ කොණ්ඩේ ගිහිල්ලා.
හැබැයි ඒවලට බෙහෙත් තියෙනව නේද? මේක අලුහන් වල මේකේ අලේ. මේක මොකද්ද නම කිව්වේ? මේක කළු වල. කළු වල. අපි අර දැක්ක පොඩි ගහම තමයි නේද? නෑ නෑ. අරක වෙනයි. ඒක වෙනයි. මේ කොලේ වෙනස බලන්න. දැන් මේකේ කොලේ නෙළුම් කොලේ වගේනේ. ඔව්. අරක කොලේ වෙනයිනේ. ඔව් ඒක වෙනස්. ඔව් කොල දෙක කරලා ගන්නම් බලන්න. හරි. වැඩේ තියෙන අපිට මේ අර කිරියාල වර්ගයක්. ඔව් කොලේ සම්පූර්ණ වෙනස්. ඔව්. මේ ඉරි පැහැදිලිව පේනවා. ඉරි වෙනවම සුදු පාටට පේනවා. ඉරිත් වෙනවා මේ කොලේ. මේ කළුහන් වලට ගන්නවා කිව්වේ කොහොමද මාමා? මේකේ අලේ තියෙන්නේ. හරි. මේ මම මෙතනින් ගලවලා මහත්තයෙකුට දුන්නා කපලා මේ. මේකේ අලේ කපලා අරගෙන කෑල්ලා. මේ හොඳට තල්නවා දෙහියන් මුල් දාලා. තල්ලා ඇඟේ ගානවා. දාලා ටිකක් පැය භාගයක් විතර ඉඳලා නානවා. නැවම මේ දවස් දෙකක් තුනක් නානකොට හොඳයි. මෙන්න බලන්න රාජාල වෙලා. රාජාල. හොඳ අලයක් ඇති. වැලේ විදියට. දැන් ගලවන කාලේ කිට්ටු එකගෙන එන්නේ. ඒක නිසා තමයි මේ කොළ වෙනස් වෙන්නේ නේද? කොළ වෙනස් වෙනවා කොළ වෙනස් වෙනවා කියන්නේ මාත් වර්ධන කාලේ ඉවරයිනේ. ඕනම ගහක එහෙම තමයි. දැන් ගහ වයසට ගිහිල්ලා තියෙන්නේ. ඔව්. වර්ධන කාලේ ඉවරයි. දැන් මේ උලංගීරිය වල වුණා. මර කෝටු වගේ උඩට ඇවිල්ලා පොඩි කොළ එනවා කියන්නේ ආයි උලංගීරිය හැදෙන්නේ නැහැ විතරයි. කො මාමගේ දැන් මේ වගාව පරිස්සම් කරගත් අපේ මේ කරන්ට් එකක් පොඩ්ඩක් පෙන්නමුද? පෙන්නමු. මොකද මනුස්සෙන්ට ලොකු දෙයක් නේ මහත්තයා. අපිත් එක්ක මාම දැන් සම්බන්ධ වෙලා කොච්චර කාලද? මේ තියෙන්නේ තවම්. තවම් කට්ටිය පැල ඉල්ලනකොට දෙන්න එන සල් වර්ග තියෙනවා. මීමැසි පාලනයත් කරනවා මාම. ඔව් මේක නැත්තම් මේගොල්ලෝ නැත්තම් ලෝකයක් නැහැ. අනිවාර්යයෙන්. මමත් කලින් කරා ජනපද ඉල්ලුවාම දෙනවා. හදලා බෝ කරලා දෙනවද? දැන් පෙට්ටි කරා මාත රුපියල් 3800. ඒ වලට තමයි ඉතින් රජයේ මැදිහත් වෙන්න ඕනේ නේද? ඖෂධ වර්ග හොයනවා. මංගාව තිබුණේ ප්‍රාණ ජීව. මස් බැද්ද. ඒ දෙක. මේ කපු කිනිස්ස. කපු කිනිස්ස? මේ තියෙන්නේ. කපු කිනිස්ස. හොඳ ඖෂධ වර්ග මේ බින්කෝම. දැන් ඖෂධ පෙළත් එකතු කරන්න පටන් ගත්තා. ඔය ඉතින් කවුරු හරි මේවා කරන්න ඕනේ නේද? මේ ඔය ඖෂධී ගුණ තියෙන කේල් වගේ තමයි උගා. අවරි දෙකයි එන්නේ ඊට වැඩි එන්නේ. මේ හැමතැනම අල ගිය දැන කොහෙද බැලුවත් අල තමයි තියෙන්නේ. මේ පැත්තේ නේ. ආයේ මේ හොඳම ඖෂධයක් තියෙනවා මහත්තයෝ මේ තල්මට එහෙම ගන්නවා. මේ ගොනු කෑකොළ කියලා කියනවා ගොනිකා. ගොනිකා මං අහලා තියෙනවා. හොඳ වටිනා ඖෂධයක්. අර බිම තියෙන පොඩි පැලේද? වදකහ. මේ වදකහ. මේකත් අලම තමයි නේද? මේ ගොනි කෑකොළ. ගොනිකා. හරි. ගොනු කෑකොළ. මේ මොනරාග රාජාල වෙලා. මොනරාග රාජාල. ඒක ප්‍රභේදයක් නේද? රාජාල ප්‍රභේදයක්. මේ පැත්තේ තියෙන්නේ ඔක්කොම ඒව තමයි. මෙන්න මේ වල ලොකු ගල වෙනයි. එක වර්ග 19ක් තියෙනවා. දැන් මාතෝ මේ ඇඹුල් peer කැලෑවලනේ තියෙන්නේ. ඕවා දැන් ඉදිරි පරම්පරාවට එන කට්ටියට දරුවෙකුට දකින්න හම්බෙන්නේ නැහැ. මං ඉතින් පොඩි දරුවන්ට ඔක පෙන්නන්න හදලා තියෙන්නේ. අනිත් එක අර දෝතුළු පොඩි කාලේ අපි දැකලා තියෙනවා ආම්බණ්ඩු දෝතුළු ගහ. මට කපලා ගන්න බැරිකමට නෙමෙයි ඔය. ඔකට ලොකු ඉඩක් යන්නේ නැහනේ. මේක මාමා අර මේ ෆාම්ස් ගහ නෙමෙයිනේ. නෑ. ෆාම්ස් ගහ කියන්නේ පිටරටින් ආපු එක. මේ දෝතලු ගහ කියන්නේ අපේ ගහ. රද්දෝතලු එහෙම තියෙනවනේ මේ පැත්තේ නෑනේ. රද්දෝතලු තියෙන්නේ මේ සිරිපාදේ පැත්තට වෙන්න. අන්න හරි. මේ අතරේ කෙසෙල් වර්ග රතම්බලා බින් කේල් අලු කේල් ගොඩක් කේල් වර්ග තියෙනවා මගේ ළඟ. කෙසෙල් වර්ග තියෙනවා වර්ග 8ක් 9ක් විතර. ගම්මිරිස් වගාවක් තියෙනවා. දැන් මේ හැම දෙයක්ම මේක මහත්තයෝ මෙන්න හොඳ ඖෂධයක් ආලංගා. මේක මේ බොංචි වගේ. ලංකාවේ බොංචි. දේශීය බොංචි. දේශීය බොංචි නේද? තව දේශීය පරිප්පු දැක්කේ නැහැ නේද? නෑ. තියනවද? මේ බලන්න හොඳ බතල වර්ගයක් මේක. දම් පාටයි. අල දේශීය මේක මේ දැකපු නැති කට්ටිය ඇති ගොඩක් එහෙම පෙන්වන්න ඕනේ.
දේශීය පරිප්පු. ඒක තමයි අපි පොඩි කාලේ තිබුණා. හා හා හා. මේක මේ මිනිස්සු අයිමුනේ මේකෙන් ඇයි දන්නවද? එතකොට මේ තාක්ෂණික ක්‍රම තිබුණ නැහැනේ මේක පොතු අරගන්න. ඔව්. මේ පොත් අරගන්න බෑ ඕකේ මේ ඇටේ. අර උඳු දැකලා තියෙනවද මහත්තයා පොතු පිටි? ඔව් ඔව්. කළු පාටයි. ඔව්. පොත් ඇරියට පස්සේනේ උඳු සුදු පාට. සුදු පාට වෙන්නේ. ඒ වගේ මේක පොත් හරි තදයි. ගලවන්න බෑ පොත්. දැන් තියෙනවා. දැන් තෝර පරිප්පු. මේ දේශීය පරිප්පු. තෝර පරිප්පු නේද? හරි 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 හරි. මේක මේ අර කඩල පරිප්පු වගේ ටිකක් ලොකු ඇටයක්ද තියෙන්නේ? නෑ මයිසූර් වගේ පොඩි. පොඩි. මයිසූර් ඇටයක තරමම තමයි. නම් පෙන්නන්න තිබුණා. තාම කරල් නෑ. ගිය සැරේ හැදුනා. තාම මේ සැරේ තාම ඇල්ලුවේ නෑ. ඇහෙන්න කරන්න පුළුවන් මහත්තයා මේක ගහගෙන. මේ හිඟුරල වෙලා. හිඟුරල. ඉතින් මේ ඔක්කොම රැකෙන්නේ මෙච්චර මේ හරියක් මම කරන්නේ මේ වටේටම බලන්න කැලේනේ. ඔව්. වත්ත වට කරලා තියෙන්නේ කම්බි ඇදලා මේ කම්බි දෙපටක් අදින්න ඕන, ඉත්තයට අදින්න ඕන අඟල් 6ක් විතර උසින්. ඌරට අඩියක් විතර උසට. ඊට පස්සේ ගෙදරින් ඉතින් රැට 8-9 වෙනකොට දානවා අරගෙන. මාම දැනට අපේ මේ කරන්ට් වලට මැෂින් එක කරන් කොච්චර කාලද? මාතු මම දැන් මේ ගත්තේ උග 2019 විතර. 2019 විතර ගත්තේ නේ? ඔව්. ඉතින් මේ වෙනකොට සෑහෙන කාලයක් දැන් පාවිච්චි කරනවා. මට පොඩි අප්සෙට් එකක් වෙලා මගේ අතින් උනාද දන්නේ නැහැ. ඒට යවුවා මම. ඔව් ඔව්. අපි මේ සේවාව ලබා දුන්නානේ ප්‍රශ්නයක් නැතුව. මට එතකොටම කිව්වා තැපෑලට වාර දෙන්න බඩු වෙයි කියලා. ඊට පස්සේ මට ගෙදරටම ආවව බඩුව දවස් 3යි ගියේ. ඉතින් එහෙම තමයි. ඉතින් කැඩෙනවා නේද? මිනිස්සු වගේ තමයි ලෙඩ වෙනවා. කියන්න බෑ මහත්තයා මේක එහෙම වුණා තුන්නේ අර මගේ අතින් මොනවා හරි වුණත් නිසා දැන් ඊට පස්සේ අර දෙවෙනි පාර එනකොට තව එකේ අර ප්‍රමාණෙත් වැඩි වෙලා වගේ මට නෑ මම ඒක වෙනසක් කරලා එව්වේ මාමා. දැන් අලුත් එකේ තව එකක් මම අර මහත්තයෙක් කිව්ව මට කුරුණෑගල එලාම් එක්කුත් තියෙනවා. දැන් අලුත් එකේ එලාම් එක්කුත් තියෙනවා. අපි වැඩේ කරමු. මේ ගැටලුවක් නෑ. දැන් මාමා ඉතින් අර මාමා වගේ කෙනෙකුට ඇත්තට උදව් කරන්න ලැබිච්ච එකත් ලොකු සතුටක්. මේ මොකද මෙතන වෙනවම වැඩන්නේ කරන්නේ. අපි දැන් වගාවල් වලට හැමතැනම ලංකාව වටේ ඇවිදින්න යනවා. ඉතින් ඒවට මේ වගේ වගාවක් ඇත්තටම මේ මම දැක්කේ නෑ ඊට කලින්. මේ මහත්තයා මම කිව්වනේ මේ රොසල්ලා කියලා මේ රට යවන එකක් කියලා. මේකේ රතු පාට ගෙඩියක් එනවා. මේක තමයි අපේ පාරම්පරික එක. අරක පාරම්පරික තමයි වර්ග දෙකක් නෙමෙයි එකයි. ඒක පෙන්නන්නේ ඒක ගහ වෙනවා. ඒකේ ගහ මිටවලි ගොඩක් වෙනවා. ඉතින් මාම ඇත්තටම මෙතන අල වගාවක් නෙමෙයි අල සංරක්ෂණය කිරීමක් තමයි කරන්නේ නේ. ඒ වගේම ලංකාවේ හැමතැනම කවුරු හරි කතා කරොත් පැල යවනවා. මම අපි මේ යන්ත්‍රය පොඩ්ඩක් පෙන්නමු. පෙන්නමු. කරන්ට් එකට. ඒක පෙන්නලා මම මාමගේ වගාව පරිස්සම් කරන මේ යන්ත්‍රේ බලන්න. ඉතින් එන්න මාමලා ගෙදර මේ තියෙන්නේ. ඔන්න තියෙනවා අපේ. මේක මේ වගේ මල්ටිප්ලෙක්ස් එකකට ගැහුවා. ගහලා මේ ස්විච් එක දාන එක තියෙනවා. අපි මේකට කියන්නේ පුලිච්ච කීරිය. මේක හොඳ ඖෂධයක්. මේක අර අල හැම මාළුව ඔව් අල කොළ. ඔව් දෙකම අර ඖෂධ ගතිය තියෙන එතකොටනේ. එහෙමනේ දැන් හෙම්බිරිස්සාව හැදුනාම මේ අල කොළ තියෙනවනේ. අර තුන් මසල වල මේ තඩල වල මෙදින්නේ. මේකේ කොළේ අරගෙන ඒ කොළයි මේකෙන් කොළ දෙකක් තුනක් හතරක් පහක් කඩලා තම්බනවා. තම්බලා හොඳට බෙන්ඩර් කරනවා. බෙන්ඩර් කරලා කොච්චි කරල් දෙකක් තුනක් සුදු ලුණු ගෙඩියක් තෙල් ටිකක් තෙම්පරාදු කරලා ඒකට දාලා මේව කරලා ගත්තනම් තියාගෙන කන්න පුළුවන් ඒක. සෙමට හොඳයි. ඔව්. සෙම කපලා යනවා. හරි හරි. ඕකේ මේ තව මේ ඒකටම සුදුසු අලකොළ වර්ගයක් තියෙනවා අල වර්ගයක්. ඒක ටිකක් සරයි. සරයි කියන්නේ මේ උස්මනේ මේ ආන්න බණ්ඩර ගහේ සයිසේ. ටිකක් ලොකු ගහක්. ඕ විශාල ගහ. මොකද ඒකේ නම? මේක තඩල. තඩල නේ? වර්ග සුදු එක මේක රතු එක. තඩල වර්ග දෙකක් තියෙනවා. මාමගෙන් මේ අල වගාව අල පැල ගන්න කාට හරි කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි කියමු කොහොමද පැල ගන්න කියලා. දැන් මම ලංකාව හැමතැනම දැනට අර එක වීඩියෝ තියෙනවානේ දාලා YouTube වල තියෙනවා. දැන් Google වල මගේ නම්බරේ ගහුවනම් මේ නම්බරේ විතරක්
බ්ලූ ගෝල්ඩ් වල ගෙවුවා නම් ඒත් එනවා. හරි මාම කවුරු හරි කෙනෙකුට අල පැල ගන්න පැල ගන්න අවශ්‍ය නම් මගේ නම ගම දුරකථන අංකෙත් එක්කම කියන්නම් 076යි ආයෙත් 76යි 27යි 806. නම UG සරත් ප්‍රේමතිලක අංක 109න් 1 පල්ලේ දෙල්තොට ගලහ. ඉතින් මම ඕනම කෙනෙකුට පැල යවනවා. හැබැයි ඉතින් පළවෙනි පාර විතරයි. ඊට පස්සේ යාට ඒක පුළුවන් නේ අල පැල කරගන්න විදිහ මම කියලා දෙනවා. හරි ඉතින් මේ දුරකථන අංකයට කතා කරලා මාමගෙන් මේ වගාව පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්. ඔව් දැන් මර Google එකේ තියෙන එකේ මහත්තයා කියනවා පැල ගන්නවට වැඩිය වටින්නේ අර මෙතන ආවම මම දෙන උපදෙස් කියලා. කියන්නේ ඒක මම මුල ඉඳලම කියලා දෙනවා. ඕනම කෙනෙකුට ඉතින් ගෙදර ඉඳලා කතා කරලා අහන්න පුළුවන්. පැලේ හදන වෙලාවේ කොහොමද හදන්නේ? ඒක මේ පරිභෝජනයට ගන්න වෙලාවේ කොහොමද මේක උයන්නේ කියලා ඒව අහගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. කියනවා මම පළවෙනි පාට. ඉතින් එහෙනම් මාමගේ අපි දුරකථන අංකය මෙතන යටිමුත් සඳහන් කරලා තියෙනවා. මාමට කතා කරලා මේ අල පැල ලබා ගන්නේ කොහොමද? ඒ පැල හිටවන්නේ කොහොමද? දැන් ගොඩ දෙනෙකුට තියෙනවා මේ සත්පහානි ප්‍රශ්නේ. එතකොට මේ සත්පහානි ප්‍රශ්නෙට මූලිකම හේතුව තමයි මේ මහත්යල කරන සේවය මේ මගේ සේවය වගේ නෙමෙයි. උතුම්ම සේවයක් වෙනවා. මං හිතන්නේ මේක මේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව කරනවා නම් එහෙම මේ රට අර පරණ පරාක්‍රම බහුරු රජුගේ කාලයට වගේ එයි. ඒ කියන්නේ හැම මිනිස්සෙක්ම ඒතකොට බය නැතුව වගා කරනවානේ. ඒ දැන් මිනිස්සුන්ට කරන්න කැමති කෙනෙකුට මේ රජයේ දායකත්වය දීලා මේක මේ විදුලි වැටක් මේ මහත්යලගෙන් අරගෙන දීලා කරපල්ලා කියලා කියනවනම් කොහොම කරයිද මිනිස්සු කරනවනේ. එහෙම කරන්න තියෙනවා නම් ගොඩ වඩාත් තමයි මේ මහත්යල තමයි ලොකු සේවයක් කරන්නේ දැනට. මං හඳුනාගත්ත විදිහට. හරි බොහොම ස්තුතියි මාමා. එහෙනම් මමට සුබවතනවා ඉස්සරහට කරගෙන යන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. ඉතින් අපි ෆෝන් නම්බරේ දාලා තිනවා මාමට කතා කරන්න. කතා කරලා පැල වර්ග අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වගාව පිළිබඳ උපදෙස් ලබා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.